දෙක් කරගන්න ඒ කැල්ලම දෙකට තියා බලම්පා කතා කරනවා මම බැලුවා කවුද කියලා අර කෙල්ලත් එක්ක මුද ඇස් වලින් කතා කරනවා අල්ලා fucking man ඇත්තටම ඉන්නේ මූට හදන්නේ කඩේ වා චතුරාර්ය වුණා චතුර වුණා යා චතුරාර්ය නේද චතුරාර්යගේ බයිට් එක ෆෝම් වෙනවා චතුරාර්යගේ ටාගට් එක පක් එකක් වගේ number illuwa එම චෝදනා කරන්න එපා කොල්ලෝ අර ගෙවල් පාට කරා නම් එක ගෙයක් රතු පාටයි කහ තැඹිලි අම්මඩෝලේ පට්ට ලස්සනයි එන්න ගන්න ඕනේ එක ගෙදරකට තනි පාට තනි තට්ට ඔය බිල්ඩින් එක ඔව් අපි පාස් කරලා ආවි කයි දෙකයි अनारस से बड़ी ඒකෙන් තමයි අර සීමාව ගොරන් දාන්න සී මේක ආරේට වෙනවම තියනවා අයියේ ඉන්ටගේරින ගණන් සමයක මේ වගේ
මම ස්ටුඩන්ට් ඒකත් හේතුවක්. ඒකත් තමයි ඉතින් බැලුවා හොරෙන් නම් ඉන්න පුළුවන්. මිස නැතුව ඉන්න පුළුවන්. තාමත් ඉන්නවා එන්න. එකක් හදා ගන්නවා ඉතින් ඉන්න වෙනවා. තාම ඉන්නවා. හදා ගන්න අමාරුයි මල්ලි. අර මේ ඉතාලි වල වගේම අපේ උන් කරනවා කියලා අපේම නෑ දැවෙන එක ගාව රෙස්ටුරන්ට් එකේ මම නගරේ. මුල් මාස 9 විතරයි බැලුවා. වැඩත් ඔක්කොම එක නෑ තනියම ගන්න. තනියම රෙස්ටුරන්ට් එකක් කරන්න පුළුවන්. පෝස් එක දෙනවා කියලා තේරෙනවා නිකන් වැඩේ විතරයි අඩුපඩියක් දීගෙන හරියන්නේ. පිටට යනෝනේ අපි ලන්ඩන් වල යනෝනේ අපි දන්නවා දැන් පවුම් 810 ගාතයක් ස්ටුඩන්ට් වල. වර්ක් වීසා එකක් ගවුවොත් ඊට වඩා ගාතයක්. මොකද නිකන් මූට කඹරන්නේ. ඊට පස්සේ අවුරුදු මාස 9 ඊට පස්සේ අවුරුදු ගානක් ඊට වඩා අත ඕන විදිහකට හම්බ කරදෑකි. පර්මිට් එක ගන්න බැරුණා. වර්ක් පර්මිට් නෑනේ අපිට 10 hours හරි 20 hours හරි ගන්න. මට නෝ වර්ක්ම කියලා ගැව්වේ. ඒත් මං අතෑරියේ නෑ. ඒම වීඩියෝ නෝ වර්ක් ගහලා තිබ්බට එකපාරක් හදාගත්ත පැය 10කට පැය 20 ලිමිට් කරානේ අපේ ලංකාවේ දැන් නැති. පොරට හදන්න ගිහිල්ලා බඳින සීන් නෝව කරන්න ගිහිල්ලා අපිට මේ වෙලාවේ කෙල්ලෙක් බඳින එක තමයි අන්තිම chance එක. ඒක කෙල්ලෙක් හරි මොකෙක් හරි කෙල්ලෙක්ද ගේද කියලා මේ කරගන්න පුළුවන් නෑ එච්චරයි. ඒකත් මේමයි. ඒක බඳින්න බෑ මුලින්ම මාස 3කට ඉන්න මාස 3කට වැඩි ලිමිට් උදින්න ඕනේ. අපිට දාලා දිනවා එක බැංක් account එක හදන්න ඕනේ. එක බැංක් account එක හදන්න ඕනේ මේ සල්ලි දානවා. දෙන්නම එකට රන් වෙනවයි කියලා පෙන්නන්නේ නැහැ. අර කීලා කාලා බීලා ඒකට මුලින් දෙන්නේ වර්ක් පර්මිට් එකක කොලයක් විතරයි. මේ අපේ එකයි කෙනෙක් කරගවූ මේ කියන්නේ කෙනෙක් කරගත්ත ඔය විදියට. ඒ සීන් එක ආරෙන්නේ UK වල අනිත් වර්ක් වීසා එකක් ගන්න ඕන හොඳයි. කවුරු හරි ස්පොන්සර් කරන්න ඕන. ඔය ස්පොන්සර් නැතුව කරන්න බෑ. ඔය ඉතාලි ස්පොන්සර් වගේ එකක් නෙවෙයි. ඒකක් නෙවෙයි එතන වැඩට ගන්නවයි කියලා මම මෙයා වැඩට ගන්නවා සේවකයා කියලා. එයා ඕකේ කරලා ලියම දැම්ම ගාම ඉතින් බඩු හම්බ වෙනවා අවුරුදු 2-3කට හම්බ වෙනවා. ස්ටුඩන්ට් ගියාම තියෙන්නේ හම්බ කරන සල්ලි ටික ආයි වීස් එකට යවන්න ඕනේ හෙඩේක් එක. හෙඩේක් එක ඒක තමයි. නෑ ඒ අරින්න ඉතින් අවුලකුත් නෑ ගානේ නැතේ උනාට වර්ක් වීස් එක හම්බ කරලා එහෙම නැතුව වැඩක් නෑ. එහෙම ඒ ලන්ඩන් වල හිටියෝ තවුටට ගියොත් ඒවට ඈපිස්සුද මේ ලංකාවේ ඉන්නවට වඩා අපිට ඉඳී ඒ හම්බෙන ගානේ කීලෝ ගේම්ස් වලින් කකා මේව කරගෙන අපිට මුල්ම අවුරුදු වල උයාගදායි ඊට මෙහෙ දැනෙන්නේ නැහැ ලෝය වලින් කනවා මේනේ ඔය අපිට තේරෙන්නේ දැන් කුකුල ගන්න ඒකයි බලමු අඩුවක් දාලා ඒක දැනෙන්නේ නැහැ ඒක නිකන් ගානක් නෑ උන කෙන්ට ෆෝන් එකක් iPhone එකක් ගන්නවා කියන එක එනේ iPhone එක මේ මාසෙට ගෙවන්නනේ SIM එකට ගෙවන්නේ අපි ඉන්ටර්නෙට් වලටයි කෝලින් වලටයි මේ එකටයි ගෙවන්නේ ෆෝන් එක නිකන් ෆ්‍රී හම්බ වෙනවා මාසෙට පවුන් 33ක් ගන්න පැකේජ් එක 90 30ද 40ද 15ද 20 එච්චර ඔක මාසෙට කැපෙන්න පඩි යනවා පවුන් 800 1000 2000 ගා ගන්නකොට පවුන් 15 20 33ක් කැපුණා මොකෝ කෝලු තියෙනවා ඩේටාක් තියෙනවා අන්ලිමිටඩ් ඩේටා ඇති වෙන්නේ මේ තමයි ඩේටා වලටත් ඩේටා මේ ඩේටා ගිගාබයිට් 50ක් තිබ්බත් ඒක මෙහෙම කරනකොට ඉවරයි බොරු මේ මිනිසුන් UK වල ගොඩක් කල් දැන් යන්න පුළුවන් ඒකින්ද තමයි හේතුවක් ඒක පැනලා හිටියනම් අර එකක් ගාගෙන සයිලම් එකක් තමයි අන්තිම අනිතව එකයි සයිලම් එක තමයි අමාරුයි මට හරියනම රීසන් එකක් වන්න ඕන මොන ලැන්ග්වේජ් මොනවද නේද ඉංග්‍රීසි විතරයි නෝනේ UK වගේ රටවල ඉංග්‍රීසි විතරයි IELTS ඒව කරලා ගියේ දැන් නම් ඉතින් මතක නෑ උනාට මේ IELTS කරනකොට ඒක බහැලා කරනවා. ඒව නැතුව මටත් යන්න බෑ. IELTS කරා? ස්කෝර් එක මං ගත්තේ 5.5. 5.5. ගොඩක් කරනවා මගේ. පාත්තේ. අර කරවන්නු දෙනවා. ඒක උඩ පියම් බලන්න. අපේ ගම් වල වගේ ඉන්නේ උඩ. පාත්තේ very much මට අයිස්ක්‍රීම් එකක් කන්න ඉතින් අපිට හිර නෝරෙලිය තියෙනවා මේ ස්ට්‍රොබෙරි නේද අයිස්ක්‍රීම් තියෙන එක යා එතනින් තමයි ස්ට්‍රොබෙරි ගන්න ඕනේ හරි ස්ට්‍රොබෙරි වලින් විතරයි හැමදේම ඔව්
අයිස්ක්‍රීම් එක මිල්ක් ෂේක් එකක් ගෙවුණා. ඔය මිල්ක් ෂේක් එක වුණත් 2000ක් විතර යාවේ. ඊයක මගේ ඉල්ලත් අවුරුදු 5ක් විතර 5ක් වෙලා පරණයි. 5ට වඩා වැඩි. දන්න අනාරේ. තියෙන එක. අනාරේ. එකක් තියෙනවා. මෙතන ගන්න. එනකම්ම වීඩියෝ කරන්න. අර ඒවාර විදියටම තිබ්බොත් තමයි ලස්සන. ඕවලා බිල්ඩින් හදුනවා. වැඩක් නැහැ. බණ්ඩාරල පැත්තට නෝන දැන් කපලා තියෙන දේවල් මේ ගොඩක් ඒවා. ඔය විදියට කොළ පාට තිබ්බොත් තමයි මේක ලස්සන විදියට බිල්ඩින් හදුනොත් නර නිකන් වැවේ ගතියක්. කලින් වඩා එළියලා ඔය මේ ටෙන් කරනවා තනකොළ කපල ඒවා කරනවා. ටිකට් එකක් ගන්න ඕනේ. ඒව කරන්න බෑ.